නෑ සීනි ඔක්කොම ගාන්ට. වැඩිත් නෑ අඩුත් නෑ. රසයි. හලෝ කොහොමද? ඔයාලා හිතන් හිටියේ ලාවා කේක් හදන්න oven එකක් ඕනේ කියලානේ. එහෙනම් එන්න. අද මං කියලා දෙන්නම් oven එකක් නැතුව කොහොමද ලේසියෙන් ගෙදරදීම ලාවා කේක් හදාගන්න කියලා. මේකට ඔයාලට ඕන කරන්නේ මම වීඩියෝ එකේ පෙන්නපු විදිහට dark chocolate, butter, බිත්තර, සීනි, පිටි, පැනිලා තියෙනවා නම් කමක් නැහැ. නැත්නම් ඒත් කමක් නැහැ. එන්න. දැන් අපි යමු කොහොමද හදාගන්නේ කියලා බලන්න. චොක්ලට් ටිකයි බටර් ටිකයි පොඩියට කපා ගන්න ඕනේ. මොකද ඒක දිය වෙන්න ලේසි පොඩියට කපා ගන්න ධර්මයට. මේ විදිහට චොක්ලට් ටිකත් හොඳට පොඩියට කපාගෙන බටර් ටිකත් කපාගෙන ඒක ඩබල් බොයිල් කර ගන්න ඕනේ. ඔයාලා ගාව මයික්‍රෝවේව් එකක් තියෙනවා නම් ඔයාලට මයික්‍රෝවේව් එකේ දාලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මයික්‍රෝවේව් හැමෝම ගාව නැති හින්දා ලේසිම ක්‍රමය තමයි මේ ඩබල් බොයිල් ක්‍රමය. ඩබල් බොයිල් ක්‍රමයට කරන්න තියෙන්නේ උණු වතුර එකක් උඩ අපි තියෙන අපි චොක්ලට් දාගත්ත බටර් දාගත්ත භාජනේ දාලා හොඳට ඒක උණු කරගන්න තියෙන්නේ. ඩිරෙක්ට් ගින්දරට අල්ලන්න එපා. ඊළඟට අපි හදාගමු මේකේ බැටර් එක. බැටර් එක හදාගන්න අපිට ඕනේ බිත්තර 3යි. බිත්තර 3යි ඊළඟට මේස හැඳි වලින් සීනි 3ක්. මේස හැඳි වලින් සීනි 3ක් ඕනේ. සීනි මේස හැඳි 3කට පස්සේ ඊළඟට අපිට මේකට එකතු කරන්න ඕනේ පාන් පිටි මේස හැඳි 2ක්. පාන් පිටි නැත්නම් ඔයාලට කේක් පිටි වුණත් එකතු කරන්න පුළුවන්. මම අද එකතු කරන්නේ පාන් පිටි. ඊට පස්සේ ඒ ටිකත් හොඳට එකතු කරලා මෙන්න මේ වගේ මික්ස් එකක් වෙනකන් හොඳට ගසා ගන්න ඕනේ. ඊළඟට අපි වැනිලා එකතු කරන්න ඕනේ. ඔයාලට කැමති නම් වැනිලා එකතු කරන්න පුළුවන්. කැමති නැත්නම් වැනිලා එකතු නොකර ඉන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඊළඟට අර දිය වෙච්ච චොක්ලට් එක හොඳට නිවුණාට පස්සේ අපි හදාගත්ත බැටර් එකට එකතු කරන්න ඕනේ. බැටර් එකට එකතු කරලා ඊළඟට අපිට තියෙන්නේ මේක අපි හදාගන්න භාජනවල දාගන්න. අද මං කිව්වේ නෑනේ oven එක නැතුව කොහොමද ඔයාලා මේක හදාගන්නේ කියලා. oven එක නැතුව හදාගන්නවා නම් ඔයාලට මේක තියෙන්නේ පුඩින් එකක් වගේ ස්ටීම් කරන්න. ස්ටීම් කරනවා නම් ලේසිම ලේසි oven ඕන නැහැ. ඕනම කෙනෙක්ට හදාගන්න පුළුවන් බෝඩිමක ඉන්න කෙනෙක්ට, ගෙදරින් පිටේ ඉන්න කෙනෙක්ට ටක් ගාලා හදාගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. අපි ගන්න භාජන වල මේ විදිහට දාගෙන මේක ස්ටීම් කරගන්න තියෙන්නේ හරියටම විනාඩි 10ක්. විනාඩි 10ට වඩා ස්ටීම් කරන්න එපා. මොකද මැද තියෙන ලාව ගතිය නැති වෙලා මේක කේක් එකක් බවට පත් වෙන හින්දා ඊළඟට කරන්න තියෙන්නේ විනාඩි 10 වුණාට පස්සේ ටක් ගාලා මේක බා ගන්න ඕනේ. මේ ඔයාලට පේනවනේ මාර විදිහට ලාව තියෙනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම් වෙනකන් මේ රෙසිපි එක try කරලා බලන්න. ඔයාලා පරිස්සමින් ඉන්න. බයි බයි. කාලවල කියන්නේ නෑ සීනි ඔක්කොම ගාන්ට. වැඩිත් නෑ අඩුත් නෑ. රසයි.